අපි අද කතා කරමු ඔයාලා ගොඩක් කට්ටිය හැමදාම ඉල්ලන ෂැක්ඩී ෆිල්ම්ස් වීඩියෝ හදන්නේ කොහොමද කියලා. මුලින් අපි සාම්පල් එකක් බලලෙමු හදපු එකක. මේ බලන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්න මේකෙදී ඔය පේනවද? Scale that droplet up to the size of a house, and its surface behaves like stepping on chewing gum ruins your shoe for a minute. But step in a blob of gum the size of a swimming pool, and every move you make sinks you deeper. The harder he pulls one leg out, the further the other one goes in. හරි. ඔයාලා දකින්න ඇති සාම්පල් ටිකක්. ඉන්නේ දැක්ක විදිහේ සාම්පල්ස් මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකෙන් හදන්න පුළුවන්. අනිත් දේ වැදගත්ම දේ මේකේ කියන්න ඕනේ Google Omni Flash එකෙන් හදන්න පුළුවන්. හැබැයි සාර්ථක නැහැ. හදන්න පුළුවන් යම් තාක් දුරකට. ඔයාලට වීඩියෝ එක බලලා මම දෙක කම්පෙයාර් කරලා පෙන්නන්න. ඔයාලට වීඩියෝ එක බලලා ඒක සාර්ථකද කියලා බලලා ඔයාලට Gemini Omni Flash එකෙන් ගන්න පුළුවන්. නැත්නම් මේක ගොඩක්ම හදලා තියෙන්නේ Seedance 2.5 එකට. Seedance එකට තමයි හදලා තියෙන්නේ 2.5 ඕනේ 2.0 එකෙන් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් Seedance අපිට නැහැනේ කියලා. එතකොට Seedance සාමාන්‍යයෙන් ගොඩක් ගණන් ඔයාලා දන්නවා. එතකොට වැඩි වියදම් කරන්න නැතුව Seedance එකට මාසෙට හරියන content ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන් විදිහට අපි ප්‍රෝග්‍රෑම් එකකුත් ගෙනල්ලා තියෙනවා. ඒත් එකම තමයි මේ Omni Flash එක try කරන්න පුළුවන්. මම පෙන්නන sample එක. ඒතකොට try කරලා බලලා ඔයාට ගැලපෙනවා නේද? ඔයාලට හිතනවා නම් හොඳයි ප්‍රශ්නයක් නැහැ මේ ගන්න ප්‍රමාණවත් කියලා ඔයාලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් Seedance තියෙන කෙනෙක්ට Seedance එකෙන් try කරන්න පුළුවන්. හොඳ output එකක් මේකෙන් ගන්න පුළුවන්. අනිත් දේ තමයි මම අද වීඩියෝ එකේ ගොඩක්ම කතා කරනවා ගොඩක්ම කට්ටියගේ තියෙන ඒ කියන්නේ මිත් එකක්. දැන් සමහර කට්ටිය හිතනවා master prompt එකක් buy කරාම ඒකෙන් 100% එහෙම නැත්නම් 80% 90% මේක හරියනවා කියලා. හැබැයි එහෙම දෙයක් නෑ. ඔයාලා බලන්න ගොඩක් prompt වල master prompt එකක් ගහලා ගද්දී ඒකේ result එක අවුල් යන තැන් තියෙනවා. මොකද ඒක සාමාන්‍යයි. ඕනම creator කෙනෙක්ගෙන් master prompt එකක් ගද්දී ඒක normal. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕන දෙයක්. මොකද මම මේක කියන්න ප්‍රධානම හේතුව නැත්තම් ඔයාලා එක්ස්පෙක්ට් කරන දේ ඔයාලට හම්බෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙම ඇත්තටම කරන්න බෑ. මොකද එක්සැම්පල් එකක් විදිහට මම එක්සැම්පල් එකක් විදිහට කියන්න Hickfield AI එකේ ඔයාලා දන්නවා YouTube channel එකේ යාලා පෙන්නනවා යාලා හදන content කොහොමද හැදුවේ ඒ දේවල් පෙන්නනවා. එතකොට යාලා Seedance එක තමයි ගොඩක්ම use කරන්නේ. එතකොට එයාලා අනිත් එක යාලගේ ඕන academy එකක් තියෙනවා Hickfield එකේ Hickfield site එකට ගියාම academy එකේ තියෙන academy එකේ videos බලන්න පුළුවන්. නැත්නම් YouTube එකේ බලන්න පුළුවන්. එයාලා හදන විදිහ පෙන්නනවා. එතකොට Seedance එක use කරලා වුණත් එයාලගේ output එකක් ගන්න සාමාන්‍යයෙන් යාලා දෙතුන් පාරක් try කරනවා. කියන්නේ perfect output එකක් ගන්න. ඒ නිසා මේ වගේ AI වල ඇත්තටම සමහර පොඩි දේවල් තියෙන. ඒකට අපිට ඒක සමහරවිට CapCut එකෙන් හදන්න වෙනවා. සමහරලාවට prompt එක ආයෙ try කරලා හදන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කියන ලොකුම දේ වර්ධවා හිතා ගන්න එපා. මේක master prompt එකක් කොහෙන් ගත්තා වුණත් ඔයාලට 100% මේක හරියටම කරගන්න බෑ. ඒක ඔයාලට practically කරද්දි තමයි තේරෙන්නේ. මොකද ඒක master prompt එකක් හදන්න මහන්සි වෙන කෙනෙක් එහෙම නැත්නම් Taman තනියෙන් prompt එකක් type කරලා ගන්න කෙනෙක් ඒක දන්නවා. මොකද එයාලා කොච්චර පාරක් try කරලාද perfect විදිහට රීල් එක එන තැනට හදාගන්න කියලා. ඒ නිසා try කරන්න. master prompt එකේ වුණත් මෙතෙක්කල් buy කර prompt වෙන්න පුළුවන්. දැනට හදාගෙන යන prompt වෙන්න පුළුවන්. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. regenerate කර බලන්න. එහෙම තමයි. ඒ කියන්නේ 100% මේක okay කරන්න බෑ. ගොඩක් දුරට 50% අපිට okay කරගන්න පුළුවන්. ඒ නිසා Taman දැනට master prompt එකක් හදන්න try කරනවා නම් එහෙම නැත්නම් තනියෙන් prompt හදන්න try කරනවා නම් ප්‍රශ්නයක් නැහැ කරගෙන යන්න. ඒක වැරදුනා කියලා හිත අවුල් කරගෙන ඒක වැඩේ අතාරින්න එපා. හරි අපි දැන් බලමු සාම්පල් දෙයක් තව එකක් කම්පෙයාර් කරලා සහ කොහොමද මේකෙන් හරියට වැඩේ කරගන්නේ කියලා. හරි මම දැන් ඔයාලට Omni Flash එක ඔයාලා වීඩියෝස් දැක්කා කොහොමද Seedance එකෙන් හදන්නේ කියලා. Omni Flash එකෙන් හදලා පෙන්නන්න මොන විදිහේ result එකක් දෙන්නේ කියලා මේ හදපු වීඩියෝ එක. Stepping on chewing gum ruins your shoe for a minute. But step in a blob of gum the size of a swimming pool, and every move you make sinks you deeper. The harder he pulls one leg out, stepping on chewing. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි 15 සෙකන්ඩ් වලට ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් පොඩි ස්ටෝරි එකක් හරි කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි 10 සෙකන්ඩ් වලට මම එකක් හදලා බලුවා. ඒකත් මම A baker shrinks smaller than a sugar grain. One spilled cube. මෙන්න මේ ප්‍රමාණය quality එකක් ගන්න පුළුවන්. මොකද 10 සෙකන්ඩ් වලටත් මම වෙනම master prompt එක ඇඩ් කරලා තියෙන නිසා මේක ඕකේ නම් මේකෙන් යන්න පුළුවන්. හැබැයි මම Seedance එකෙනුත් තව සාදපු sample පෙන්නනම් කොච්චර වෙනසක් තියෙනවද කියලා. Cube becomes a mountain. Every step sinks her deeper. Then a wasp lands nearby. Sugar isn't the danger here. දැකලා ඒ 10 සෙකන්ඩ් වල හදපෑක. ඒකට 15 සෙකන්ඩ් වලට අපිට යන්න පුළුවන් නම් ඇත්තටම මේ Omni Flash එකේ වුණත් හොඳ result එකක් ගන්න පුළුවන්. A desk fan can barely mess up your hair, but a fan the size of a building pushes air with the force of a hurricane. First your papers fly, then your shoes slide, and then
දෙකයි. හරි. දැන් අපි බලමු C dance එකෙන් මොන විදිහේ result එකක්ද එන්නේ කියලා. හරි. මෙතනදී මේ බලන්න මෙන්න මේ විදිහේ result ඇවිල්ලා දිනවා. මම මේක play කරලා Drop is about to. He's the size of an ant, and one raindrop is about to hit like a wrecking ball. He sprints දෙකයි. under a fallen leaf, අර මාර විදිහේ quality එකක් C dance එකෙන් ගන්න පුළුවන්. ducks behind a pebble, and dives into a crack in the sidewalk. The drop explodes above him. He grins. දෙකද අපිට ඒ කියන්නේ මේක ඇත්තටම දැන් ඔයාලා දැකලා ඇති සැක්ඩී ෆිල්ම් හදනවා කියලා කෑලි කෑලි එකතු කරලා ඔම්නි ෆ්ලෑෂ් එකෙන් අරගෙන හදන ඒවා තියෙනවා. ඒක ඕකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා දැකලා තියෙනවා මම මේ ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු හින්දා මේක ගෙනාවේ සැක්ඩී එකේ ගොඩක් වෙලාවට එයාලා බ්ලෙන්ඩ් එකෙන් හදන්නේ. එතකොට එකම තැනක පරිසරය නිර්මාණය කරලා කැමරා මූව්මන්ට් දාලා තමයි හදන්නේ. එතකොට ඒ ක්වොලිටි එකට ගන්න ඕන හින්දා තමයි මේ වගේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් ගෙනාවේ. මම ඉස්සරහකදී ගේන්නම් කෑලි කෑලි එකතු කරලා ඒ කියන්නේ ට්‍රාන්සිෂන් එකක් දාලා හදා ගන්න පුළුවන් විදිහට එකක් ගේන්නම්. ඔම්නි ෆ්ලෑෂ් එකෙන් හදන්න. මොකද ලංකාවේ ගොඩක් කට්ටිය Google Omni Flash එකෙන් තමයි වැඩ කරන්නේ. ඒ හින්දා ඒකටත් එකක් ගේන්නම්. ඒකට මේක ගෙනාවේ ඇත්තටම quality production එකක් කරන්න ආස කෙනෙක්ට AI use කරලා. හරි අපි තව sample එකක් බලමු. මේ බලන්න දැන් මම මේකේ ඇත්තම දේ පෙන්නන්නේ දැන් මේ quality එක මම බලන්න. Wrap a rope once around a post, and friction lets you hold a strong dog. දැකද? දැන් මෙතන අර after effect වලින් add කරලා වගේ glow එකක් දීලා ඒ වගේ හොඳ හැමදේම තියෙනවා. හැබැයි C dance එකෙන් උනත් හදද්දි සාමාන්‍යයෙන් error එකක් එන්න පුළුවන් තැන් තියෙනවා. කියන්නේ මේක මම ඉස්සෙල්ලා කිව්වා හැමදේම perfect නෑ. මම මෙතන And play friction කරලා lets you hold a strong dog with 2 fingers. Wrap it 3 times, and the same 2 වීඩියෝ එක ඕකේ concept එක හරි සැක්ඩි විදිහටම fingers can තියෙනවා. hold a whole ship because every wrap multiple. මෙතනදී unrealistic නේ. එහෙම ඒවා එනවා. හැබැයි මේ අනිත් ඒවා ඇත්තටම හොඳ quality එකෙන් ආපුවා තියෙන මේ තියෙන්නේ. මම තව පොඩි sample එකක් මේකත් බලමු. A mousetrap snaps faster than you can blink, but build one the size of a tennis court, and its spring arm swings with the power දෙකද? of a catapult. He thought he could grab the giant cheese and step off in time. Thought otherwise. දෙක slow motion වෙලා ඒ අවශ්‍ය ඒ කියන්නේ ගොඩක් effect එකකට add The කරලා trap thought otherwise. A mouse. හරි. එතකොට දැන් මම ඔයාලට කිව්වා මේකත් අපි පොඩි sample එකක් බලලෙමු. මොකද ඔයාලට idea එකක් ගන්න එපා මොන විදිහේ දේවල්ද මාස්ටර් ප්‍රොම්ප්ට් එකෙන් හම්බෙන්නේ කියලා. A toy slingy tumbles down the stairs in the cutest way possible, but a slingy made of දෙකද? එකම background එකේ තමයි මෙයා ඕන්න බලන්න ගොඩක් change වෙන්නේ. possible, but a slingy made of real steel coils. දෙකද? ඔයාලට එතකොට ඒ කියන්නේ ඔයාලා දැක්ක මං note වෙන්න පුළුවන්. හරි අරකට යම් තාක් දුරකට හරි සමානයි කියලා. හරි අරකම තමයි මම මෙතන හැදුවේ. ඒ කියන්නේ අපේ අර chewing gum එකේම මම ඔයාලට Omni Flash එකෙන් හදපු එක පෙන්නුවා. Stepping on chewing gum ruins your shoe for a minute. But දෙකද? ඒකම background එකේ changes වෙවි යනවා. හරි. මෙතනදී මට පැහැදිලි කරන්න උවමනා වුණේ දැන් මෙතන මම පෙන්නන්න credit 98ක් යනවා. එතකොට සාමාන්‍ය hit field එකේ planning වලට ගියාම credit මම වල plans වලට ගිහිල්ලා පෙන්නන්න. හරි. මේ තියෙන්නේ $59ට credit 1800ක් වගේ තමයි හම්බෙන්නේ. එතකොට අපි කැල් එකෙන් හදලා බලමු credit 1800ක්. එක වීඩියෝ එකකට 98ක් තමයි ආසන්න වශයෙන් අතර යනවා කියලා පෙන්වන්නේ. එතකොට වීඩියෝ 18ක් තමයි ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඔයාලට ගෙනල්ලා තියෙනවා වීඩියෝ 30ක්. වීඩියෝ 30ක් මොකද දැන් මෙතනදී ඔයාලා දන්නවා ප්‍රැක්ටිකලි වීඩියෝ එකක් හදද්දී ලොකු errors එන්න පුළුවන් තැන් තියෙනවා. එහෙම නැත්නම් එකපාරක් prompt එක ගහලා ඒ අවශ්‍ය දේ එන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට result එක එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි movement එකක් අවුල් ගිහිල්ලා හොඳටම අවුල් වෙන තැන් තියෙනවා. දැන් මෙන්න මේ වගේ ඒවා ප්‍රශ්නයක් නැහැ අපිට යම් during තාක් practice, දුරකට the strike මේවා කරගන්න පුළුවන්. straight room window. Instead of driving away, ඔයාලා බලන්න මෙතනදී play he කරන්න. knocked on the door, paid for every bit of the damage, and ඒක දැන් මෙතන signed the ඔන්න very මේක වෙලා මේක සයින් කරන එක පෙන්වනවා. එතකොට ඒකේ ඉෂුව එකක් නැහැ. මොකද ඔයාලට තේරෙන්නේ නැති ගොඩක් unrealistic නෑ. එතකොට මේ movement okay. හරි. එතකොට අපි ඔයාලට ගෙනල්ලා තියෙනවා 15 second video 30ක්. ඒ කියන්නේ මේ SACD type එකේ 15 second video 30ක් ඔයාලට අපෙන් buy කරගන්න පුළුවන්. කැමති කට්ටිය WhatsApp message එකක් දාන්න මම number එක දාන්නම්. මොකද 10 දෙනෙක්ට වගේ විතරයි මේ chance එක දෙන්න පුළුවන්. දැනට video packs හදලා තියෙන්නේ. ඒ නිසා 10 දෙනෙක්ට වගේ chance එකක් දෙන්න පුළුවන්. මේ වගේ video 30ක්ම ඔයාලට $70කට අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න ඇති මේකේ එඩිට් කරලා ඒ හැමදේම කරලා තමයි ෆයිනල් වීඩියෝ එක ෆයිනල් අවුට්පුට් එක තමයි ඔයාලට හම්බෙන්නේ. එතකොට හිතන්න කෙනෙක්ට මේ කැප්ෂන් ඕනේ නැහැ. එතකොට එයාලට අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් කැප්ෂන් ඔක්කොම අයින් කරලා රෝ ෆුටේජ් එක දෙන්න.
යාලා එඩිට් කරගන්න කියලා. ඒතර කැමති කට්ටිය ඉන්නවා නම් බයි කරන්න මට WhatsApp message එකක් දාන්න. ඒක යාලට කරගන්න පුළුවන්. එතකොට යම් දාක් දුරකට ඔයාලට cost එක අඩු වෙනවා. හැබැයි සමහර කාලවලදී ඔයාලට hit field එකේ එක offers දෙනවා. එතකොට offers buy කරලා අඩුවට මේ දේවල් කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද master prompt එක පාවිච්චි කරලා මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඔයාලට හම්බෙන master prompt එක ගන්න. master prompt එක අරගෙන Claude එකට එන්න. Claude එකට ඇවිල්ලා අලුත් chat එකක් open කරගන්න. open කරගෙන මෙන්න මේ විදිහට paste කරන්න. මම free plan එකේ තමයි මේක කරලා පෙන්නන්නේ. paste කරලා enter කියන එක දෙනවා. අනිත් දේ තමයි හිතන්න Claude එකේ paid version තියෙනවා. හරි මොනියම් හෝ විදිහකින් $20 හරි පැකේජ් එකක් තියෙන කෙනෙක් නම් මොඩල් එක පොඩ්ඩක් වෙනස් කරන්න. මම මේ free plan එකෙන් පෙන්නන්නේ හැමෝටම කරගන්න පුළුවන් වෙන්න. හරි. ඊට පස්සේ මෙතන concept set එකක් අහනවා. එතකොට මෙතනදී මම මෙතන number 1 කියන එක දෙනවා. එතකොට මෙන්න මේ වගේ concept එකේ videos තමයි එන්නේ. ඔයාලා මේ කලින් දැක්කා වගේ මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්න එක. And half a second. But a Velcro wall 3 stories tall with hooks the size of your hand grips like 1,000 tiny. දෙක මෙන්න මේ විදිහේ videos තමයි එතකොට එන්නේ. එතකොට ඒකෙදී ඔයාලට කැමති එකක් select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලෙන් අහනවා ඔයාලගේ reel එක කොච්චර ඩියුරේෂන් එකක් තියෙන්න ඕනද කියලා. එතකොට මම මේ 10 second හදලා තියෙන්නේ අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ Gemini Omni Flash එකෙන් කරන කට්ටියට. එතකොට එකපාරින්ම එයාලා 10 second reel එකක් හදා ගන්න පුළුවන්. 15 second තියෙනවා C dance කරන කට්ටියට. 20 seconds තියෙනවා. 20 seconds එක ඇත්තටම දැනට පාවිච්චි ගන්න එපා. මොකද ඒක practically use කරලා බැලුවම සමහර ලාවට errors වැඩි. අනිත් ඒවාට වඩා errors වැඩි. ඒ නිසා කැමති නම් ටෙස්ට් කරලා බලන්න. නැත්නම් ටෙස්ට් කරලා බලන්න යන්න එපා. ඊට පස්සේ 30 seconds තියෙනවා. 30 seconds තියෙන්නේ C dance 2.5 වෙන්න පුළුවන්. C dance 2.0 වෙන්න පුළුවන්. 15 second clips දෙකක් එකතු කරලා සාමාන්‍ය දිග ස්ටෝරි එකක් හදන්න කැමති කෙනෙක්ට තමයි 30 seconds එක දාලා තියෙන්නේ. එතකොට ඔයාලා මෙතනින් කැමති එකක් select කරලා enter කරාට පස්සේ ඒකට අදාළව prompt එක ඔයාලට හම්බ වෙනවා. එතකොට මේකෙදි හැමදෙස්සෙම මම හදලා තියෙන්නේ එකපාරක් ආපු prompt එකක් වෙන කෙනෙක්ට එන්නේ නැති වෙන්න. ඒක ඇත්තටම ප්‍රැක්ටිකලි ඔයාලා දන්නවා. මොකද master prompt එකක් හදද්දී errors වැඩි වෙන්න තව හේතුවක් තමයි අපිට හදාගන්න prompt එකක් නෙමෙයිනේ. අපිට හදාගන්න prompt එකක් නෙමෙයි නිසා ගොඩක් වෙලාවට අපි ස්ටුඩන්ට්ලා 100ක්ද 1000ක්ද බයි කරන්නේ. යාලා content creation 1000ක්ද 10000ක්ද කරන්නේ. ඒ හැමදේම ගැන හිතලා තමයි අපි master prompt එක train කරලා තියන්න ඕනේ. එතකොට යම් කිසි දණක copyright එකක් ආවොත් copyright එකම විදිහේ creation එකක් වුණොත් ඒක පොඩි ප්‍රශ්නයක්. එතකොට මේ වගේ දේවල් හදන්න ගියාම තමයි ඇත්තටම practical ප්‍රශ්න එන්නේ. සමහරලාට master prompt අවුල් යන ප්‍රධානම හේතුව ඕක තමයි. ඒ නිසා තමන් prompt හදන්න try එකක් දෙන්න. එක දිගට try කරාම ඔක හදා ගන්න පුළුවන්. සා ඉස්සරහට program එක කරන එකදිත් මම master prompt හදන විදිය ඇඩ් කරලා තියෙනවා දැනට. අනිත් දේ තමයි මම මෙතන දැන් මේක මතක් වුණ වෙලේ මම මෙතන පෙන්නන ගොඩක් කට්ටියට subscription එක cancel කරගන්නේ කොහොමද කියලා idea එකක් නැහැ. එතකොට Tamanට subscription එක අවශ්‍ය නැත්නම් cancel කරගන්න විදිහ මම මෙතන වීඩියෝ එක දාන්න. ඒක බලලා ඔයාලා cancel කරගන්න පුළුවන්. මෙතන ඉඳලා යන්න පුළුවන් my purchase වල මම දැන් මේ පෙන්නන්නේ එළිය කෙනෙක් විදිහට. ඒ කියන්නේ එළියෙන් මට මේක පේනවා නම් පේන්නේ my purchase ගියාට පස්සේ මෙතනට එනවා. මෙතන තියෙනවා my subscription. my subscription එකේ මෙතන මෙදි membership තියෙනවා. membership වලට ගියාට පස්සේ Ravix එක නම් Ravix එකේ එකට ගියාට පස්සේ මෙතන free එකනේ. මෙතන free එක තමයි පෙන්නන්නේ. මෙතනින් cancel ගන්න පුළුවන්. ඒ දේවල් ගන්න පුළුවන්. හරි. ඔයාලා බලපු විදිහට මේ කැමති කට්ටිය cancel කරගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය කට්ටියට මේව කරගන්න පුළුවන්. ඒත් එකම තමයි තව facility එකක් මම මේකේ දාලා තියෙනවා master prompt වල community එකේ අපේ. මොකද ගොඩක් කට්ටිය කියනවා ඒ කියන්නේ යාළුවට one time purchase කරාම ඇති. මොකද යාළුවා එක නිශ්චය කරගෙන. ඒ නිසා community එකේ කට්ටියට free master prompt එක දෙනවා වගේම one time purchase කරන්න අලුත් කෙනෙක්ට අවස්ථාවක් දීලා දෙනවා. එතකොට එයා කැමති නම් community එකට join වෙන්න පුළුවන්. නැත්නම් issue එකක් නැහැ. subscription එකක් buy කරන්න ඕනේ නැහැ. යාට පුළුවන් one time purchase කරන්න master prompt එක. ඒ අවස්ථාවක් දීලා දෙනවා. මොකද ගොඩක් කට්ටිය ඒකත් request කරලා දෙනවා. සමහර කට්ටිය ඒක නිශ්චයක් කරගෙන යනවා. එක නිශ් කරන්න අලුතෙන් දේවල් අලුත් නිශ් කරන්න යන්නේ නැහැ. evergreen content කරගෙන යන කට්ටිය එක නිශ් එකක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. ඒකට එයාලා subscription එකක් buy කරන්න උවමනා නැහැනේ. ඒ නිසා ඒ කට්ටිය subscription buy කරන්න උවමනා නැහැ. Tamanට අවශ්‍ය prompt එක හෝ දෙක ඔයාලට buy කරගන්න පුළුවන් chance එක දැන් හදලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට master prompt එක copy කරගන්නවා. copy කරගෙන මම යනවා C dance එකට. C dance එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට paste කරලා enter කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට processing කියලා වැටෙනවා. එතකන් මම තව පොඩි sample එකක් පෙන්නන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතන ඊට පස්සේ අපිට ආය ඕන කැටගරි එක මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැටගරි එකම අපිට ආයෙත් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැටගරි එකේම තප්පර 10ද 15ද 20 ඒක change කරගෙන යන්න පුළුවන්. නැත්නම් next කියලා දුන්නාම automaticallyම අපි මෙතන 15 second තෝරපු හින්දා 15 second reel එකක් තමයි reel එකකට prompt එකක් තමයි හම්බෙන්නේ. හරි.
මම දැන් මෙතනදී 10 second වලට මාරු වෙනවා ඔයාලට Omni Flash එකෙන් හදලා sample එකක් පෙන්වන්න මේකෙදි. හරි. මම මෙන්න මේ විදිහට type කරනවා. ඊට පස්සේ මට එනවා 10 second reel එකකට අදාළ prompt එකක්. හරි. මේක මම copy කරගන්නවා. copy කරගෙන මම යනවා Omni Flash එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට paste කරලා enter කරනවා. අපි බලමු මොන විදිහේ result එකක් එයිද කියලා. හරි. මේකේ generate වෙලා ඉවරයි. අපි බලමු. මම මේක play කරන්න. Water bursts through the sidewalk, flooding fast. She grabs a sponge the size of a couch and slams it down. It swells, soaking every drop. Crisis absorbed, literally. Water bursts through the sidewalk. මෙන්න මේ විදිහේ result එකක් තමයි එන්නේ. හරි. අපි දැන් යමු හික් ෆීල්ඩ් එකේ මොන විදිහේ result එකක්ද අපිට අවිල්ලා තියෙන්නේ කියලා බලන්න. හරි. තාම generate වෙලා නැහැ. ඕක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. අද්දරම සාමාන්‍ය C dance එකේ generate වෙන්න ගොඩක් වෙලාවක් යනවා. ඒ නිසාම තමයි අපි අර වීඩියෝ පැක් එකක් ගෙනලා තියෙන්නේ. මොකද සමහර කට්ටියට වෙලාව වෙන් කරන්න විදියක් නැහැ. ඒ කට්ටිය කැමති කෙලිම පැක් එකක් විදිහට ඩවුන්ලෝඩ් මේ බයි කරලා ඒක මාසයක් පුරාවට content upload කරන්න ඒ විදිහට කැමති කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි මේ කට්ටියට ගෙනල්ලා තියෙන chance එක. කැමති කෙනෙක් WhatsApp number එකට message එකක් දාලා content pack එක buy කරගන්න පුළුවන්. පළවෙනිම දේ කියන්න ඕනේ අනිත් දේ තමයි ඒක කොහෙවත් වෙන කොහෙවත් publish කරපු නැති reels තමයි හම්බෙන්නේ. 2.10 දෙනෙක්ට කිව්වේ. එතකොට 10 දෙනාට හම්බෙන්නේ වීඩියෝස් වර්ග 10ක්. වර්ග 10 කියන්නේ එක්කෙනෙක්ට හම්බෙන වීඩියෝ එකක් තව කෙනෙක්ට හම්බෙන්නේ නැහැ. ඒකේ copyright own එක මටම තමයි මම තියාගෙන ඉන්නේ. මොකද purchase කරලා ගත්ත hit field එකේ අපිට copyright own එක තියාගන්න පුළුවන්. ඒතකොට copyright ownership එක මට තමයි තියෙන්නේ. ඒ නිසා ඒක කිසිම තැනක ඔයාලට බය නැතුව publish කරන්න පුළුවන්. කිසිම issue එකක් එන්නේ නැහැ. අනිත් දේ තමයි මේක generate වෙනකම් මම කියන්නම් ඔයාලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා අර program එක එන්නේ නැද්ද කියලා. program එක එනවා. ඒකෙදි තියෙන සම්පූර්ණයෙන්ම $0 to $1000 earn කරපු විදිහ සහ ඒකේ earn කරපු concept එකට වඩා ඒ කියන්නේ මම කරපු දේ ඔයාලට ඒ විදිහටම exact blueprint එක පෙන්නනවා. හැබැයි ඒකෙදි ගොඩක්ම focus කරලා තියෙන්නේ කොහොමද earning revenue generate කරන system එකක් හදන්නේ සහ ඒ thinking pattern එක හුරු කරගන්නේ තමන් අර මම කිව්වා වගේ කොටු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් එක දිගට phone scroll කර එහෙම නැත්නම් YouTube video බල එක දේවල් try කර අර කිසිම idea එකක් නැති කෙනෙක්ට හැදෙන්න හොඳ program එකක් තමයි ගේන්න ඉන්නේ. ඒක දැනට recording යනකම තියෙන සාමාන්‍යයෙන් පැය 10ක් 20ක් අතර යන program එක. එතකොට ඉස්සරහකදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒකේ මම include කරලා දෙනවා master prompt හදන්නේ කොහොමද? ඒ හැමදේම include කරලා දෙනවා. අනිත් දේ තමයි ඒකේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ තමන්ට වැඩක් කරන්න අමාරු නෑ. ඒ කියන්නේ ලේසියෙන් සල්ලි හොයන, easy සල්ලි හොයන මාසෙන් දෙකෙන් අර එහෙම සල්ලි හොයන්න බලාගෙන ඒ දේවල් ගන්න එපා. අපරාධයක්. මොකද ඒක එහෙම කතා කරන program එකක් නෙමෙයි. ඇත්තටම reality එකේ වැඩ කරන reality එකේ ප්‍රශ්න මොනවද? මේ online field එකේ දෙයක් build up කරන් යද්දී ප්‍රශ්න මොනවද? අපි ෆලෝ කරන්න ඕන දේවල් මොනවද? මේ හැමදේම ගැන එක කතා කරනවා. ඒ නිසා අර විදිහේ මානසික මට්ටමකින් නම් එන්නේ ඒක ඇත්තටම ඔයාලට අපරාධයි. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට මේ ප්‍රෝග්‍රෑම් එක වැදගත් වෙන්නේ නැහැ. තමන් ඉන්න තැනින් යම් කිසි දෙයක් build up කරගෙන උඩට යන්න කැමති කෙනෙක් විතරක් මේ ප්‍රෝග්‍රෑම් එක buy කරගන්න පුළුවන්. අනිත් දේ තමයි මේක generate වෙන අතරවාරයේ කියන්නේ ඔයාලා Facebook කරනවා වගේම YouTube long videos කරන්න පුළුවන්. ඒ නිසා YouTube long videos වලටත් පොඩ්ඩක් වෙලාවක් දෙන්න. මොකද මේ දෙකම සෑහෙන්න වටිනවා. මොකද YouTube long videos වල පිටට කරද්දි හොඳට revenue generate වෙනවා. ඒ නිසා YouTube වල වැඩ කරන්න පටන් ගන්න. අනිත් දේ තමයි ඕනම platform එකක වැඩ කරද්දි හරියට වැඩ කරන්න, ඔහේ වැඩ කරන්න එපා. මොකද ඒකෙන් තමන්ගේ වෙලාව තමයි නාස්ති වෙන්නේ. ඒ නිසා තමන් ඒකට වැය කරන වෙලාවට හරි result එකක් ගන්න ඕන නම් හරි වැඩක් කරන්න. ඒ නිසා ටක් ගාලා trending යන දේවල් පස්සේ ගිහිල්ලා රැවටෙන්න එපා සහ වෙලාව නාස්ති කරගන්න එපා. හරි දෙයක් කරොත් platform වල ඔයාලට revenue generate වෙන හරි path එකක් හදාගන්න පුළුවන්. අනිත් දේ තමයි platform වලට විතරක් කොටු වෙන්න එපා. තමන්ටම කියලා unique audience එකක් තමන්ගේ කොහෙද හරි එකතු කරලා තියාගන්න. WhatsApp එකට වෙන්න පුළුවන්, වෙනම community එකක් වෙන්න පුළුවන්, තමන්ගේ site එකට වෙන්න පුළුවන්, වෙනම audience එක එකතු කරලා තියාගන්න. මොකද platform කියන දේ ඔයාලගේ suspend වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඔයා හදාගන්න audience එක ඔයාට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාලා වෙන තැනකට ඒ audience එක grab කරගෙන හිටියොත්. හරි. C-Dance එකේ වීඩියෝ එක හැදිලා දිනා බලමු මොන විදිහේ result එකක්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. Every night, this guard patrols the same quiet street. Tonight, a massive bin breaks loose, rolling downhill fast. He grabs his giant umbrella and pops it open like a parachute. Wind catches it, dragging his boots, but the bin finally stops. Never underestimate an umbrella. Every night, this guard patrols the same quiet street. Tonight, එතන කැමරා මූවමන්ට් එකම තමයි මෙහෙට එන්නේ. මම මේක හොඳට බලන්න මෙයා ඇවිදිනවා කියද්දි ටෝච් එළිය මෙන්න විදිහට ඉස්සරහට පස්සට මෙතන යනවා. and breaks loose, rolling downhill fast. ඒ නිසා prompt එක වැඩ කරනවා. වැඩක් කරන්න කැමති කෙනෙක් අරගෙන වැඩක් කරගන්න
මොනවාම හරි ඉෂුව එකක් තිබ්බොත් ඔයාලා WhatsApp message දාන්න. එහෙම නැත්නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අනිත් දේ තමයි ඉස්සෙල්ලා කිව්වත් වගේ prompt එක කොච්චර අපි හොඳට master prompt එකක් හදලා දුන්නත් වැඩ කරගෙන යද්දි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට ඒකට තියෙන එකම solution එක regenerate කරන එක එහෙම නැත්නම් අලුතෙන් chat එකක් පටන්ගෙන කරගෙන යන එක තමයි. හරි දැන් ඔයාලා දැක්ක කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා සහ ඉස්සරහකදී මම ගේන්න Omni Flash විතරක් පාවිච්චි කරලා මම අර කිව්වා වගේ clips හදාගෙන transition දාලා add කරලා මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා ඒකේ වීඩියෝ එකකුත් මම ඉස්සරහට ගේන්නම්. අනිත් දේ තමයි ඉස්සෙල්ලා පෙන්නන වගේ subscription එක අනවශ්‍ය ඒ කියන්නේ අවශ්‍ය නැති කට්ටිය අර විදිහට cancel කරගන්න පුළුවන්. මම ඔයාලට වීඩියෝ එකක් දැම්මේ මොකද ගොඩක් කට්ටියට පැහැදිලි නැහැ කිව්වා subscription එක cancel කරගන්න විදිය. නිසා ඒක බලලා ඔයාලට subscription එක කැමති කෙනෙක්ට cancel කරගන්න පුළුවන්. ඒත් එක්කම අනිත් මතක් කරන දේ තමයි අර විදිහට මම දැන් තනි විදිහට prompt එක purchase කරන්න පුළුවන්. community එකට member කෙනෙක් වෙලා ඔක්කොම prompt ටික use කරන්න පුළුවන් විදිහට අවස්ථා දෙකටම හදලා තියෙන්නේ. මොකද එක කට්ටියගේ request වෙන. ඒ නිසා තමයි එහෙම හදලා තියෙන්නේ. අනිත් දේ beginner guide එක Facebook beginner guide එක තියෙනවා. පල්ලෙහාම ඒකේ link එක දාලා තියෙනවා. සහ ඔයාලට මොනවාම හරි දෙයක්, ඒ කියන්නේ මොනවාම හරි prompt එකක් වෙන්න පුළුවන්, මොනවාම හරි අලුත් වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහෙන් comment එකක් දාන්න මෙන්න මේ සම්බන්ධයෙන් කියලා. එතකොට content creation වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාම හරි platform based වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් පල්ලෙහෙන් comment එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ගොඩක් කට්ටිය මේ විදිහට message කරනවා සහ content උත් මට ඒවල link වල මෙන්න මේකේ master prompt එකක් ගන්න කියලා. ඒ හැමෝටම ස්තුති කරනවා. මොකද එයාලා දාන ideas වලින් ඒකෙන් එළියට ගිහිල්ලා ඒකෙන් ලොකු earning එකක් ගන්න කට්ටිය සෑහෙන ඉන්නවා. අනිත් දේ මට කියන්න අමතකුණ දෙයක් තියෙනවා. අපේ pet prompt එක කියන්නේ dog cat prompt එකෙන් මේ වෙද්දි CM2 ලොන් කරගෙන earn කරන කට්ටිය ඉන්නවා. මට කට්ටිය දාලා තිබ්බා $400ක් earn කරා මාසෙදී. මාසෙකට සාමාන්‍ය average $400ක් වගේ එනවා කියලා දාලා තිබ්බා. සමහර කට්ටිය දාලා තිබ්බා CM මොන්ඩලා CM ආවා කියලා. ඒ නිසා pet එකෙන් කරන කට්ටිය evergreen දාපු prompt වලින් වැඩ කරන කට්ටිය දිගටම කරගෙන යන්න ඔයාලට CM2 එන්න පුළුවන්. එහෙනම් මොනවා හරි තිබ්බොත් message එකක් දාන්න. එහෙනම් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකේ ආයෙත් සෙට් වෙමු.